පින්වත් දරුවනි මේ කාලේ මිනිස්සු කරන පින්වලට දරන වෙහෙසට අනුව හිතේ පින උපදින්නේ. හිතේ උපදින්නේ බොහොම ස්වල්ප වූ ආයාසයෙන් උපදින පිනක්. භෞතික වශයෙන් ගොඩාක් වෙහෙසෙනවා. ගොඩාක් සැරසිලි. ගොඩාක් වෙහෙස. ආධ්‍යාත්මික වශයෙන් බොහොම ස්වල්පයි. ඒ හේතුව සක්කාය දිට්ඨිය පෙරට පැන මෙය මගේ පින. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ දානයක් දුන්නාම බලාපොරොත්තු වෙන්නේ වඩනවනේ. නම කියාපන් කියනවා. ඒ කාලේ මම ඔය කොළඹ ඉන්න කාලේ එක ගෙදරක දානයකට වැටියා. එතකොට ඒ හාමුදුරු නමක් ගෙනල්ලා තිබ්බ ඈත පළාතක. ඒ හාමුදුරුවන්ට දුන්නා භුක්තානුමෝදනා බණට කිව්වේම අර මිනිසයා ගැන. සපත්තු ලෙව කාපු නැති ටික විතරයි. දන් වලට යන්න එපා වුණා. ඒ මිනිස්සුත් නෑදෑ පිරිවර මුළු වරිගෙම ගෙන්නලා තියෙන්නේ මොකේටද? අර හාමුදුරුවන් ගෙන්වේ තමන් ගැන කියව ගන්නට, වරිගෙ ගෙන්වේ අසාපන්.